වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඒක නිකන් කරන්න බෑනේ. ඔයාට තේරෙනව නේද මං කියන දේ? ඊශ්‍රායල් යනවට ඕනිමද? ඔව් මට යන්න ඕනේ. මම මොනවද කරන්න ඕනේ? අද අපි කතා කරන්නේ අමුතුම තාලේ ගේමක් ගැන. මේ කතාව බලන ඔබට තේරෙවි මමත් මේ ගේමට අහු වුණාද කියලා. ප්‍රශ්නේ කියන්නේ මේ જાතේ අඳුන ගන්නකොට වැඩේට අහු වෙලා ඉවරයි. අපි බලමු මොකද්ද මේ අමුතුම ගේම කියලා. ඉස්සර නම් රාජායතනයකට ගියාට පස්සේ ඉස්සෙල්ලාම හම් වෙන්නේ නෑදෑයෝ කට්ටිය. මේ අය ඕනි උදව්වක් කරන්න ලෑස්ති. හැබැයි දැන් හම් වෙන්නේ ස්මාර්ට් වෙච්ච කණ්ඩායමක්. මේ කියන පුද්ගලයා කාර්යාංශයේ පිටතදී කාර්යාංශ සේවාව ලබා ගන්න එන පුද්ගලයන්ට කතා කරලා විස්තර අහගන්න. අරගෙන කියනවා තමන් වැඩ කරන්නේ කාර්යාංශයේ කියලා. දැන් තමයි වැඩේ පටන් ගන්න. ඔයාට ඊශ්‍රායල් යන්න ඕනේ. සෑහෙන කාලයක් බලා ඉන්න. එහෙම ගලා ඉන්න ඕනේ නෑ. මම ඔයාට උදව් කරන්න. එන්න මාත් එක්ක ඇතුළට. එහෙම කියලා කාර්යාංශය ඇතුළට යන්න. ඔහොම වාඩි වෙලා ඉන්න. මගේ ඔෆිස් එක තියෙන උඩ. එහෙම කියලා මේ පුද්ගලයා ඇතුළට යනවා. ආපහු එවෙල මොකද කියන්නේ? වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඒක නිකන් කරන්න බෑනේ. ඔයාට තේරෙනව නේද මං කියන දේ? ඊශ්‍රායල් යනවට ඕනිමද? ඔව් මට යන්න ඕනේ. මම මොනවද කරන්න ඕනේ? ඔන්න ඔහොම සංවාදය යනවා. මේ පුද්ගලයා ඊට පස්සේ විදේශ නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක්ගේ කාමරයට යනවා. කාමරයට ගිහින් නිලධාරියෙක් යම් යම් දේවල් කතා කරනවා. එළියෙන් නිකනට පේනවා මේ කතා කරන්නේ මං ගැන තමයි. සර් ඊශ්‍රායල් යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද? එච්චරයි අහන්නේ. ඉතින් අර නිලධාරියා කියන්නේ විස්තර කියන එක. නමුත් මේ නිලධාරියා දන්නේ මේ වංචාකාරයාගේ අරමුණ වෙනත් එකක් කියලා. එළියෙන් කෙනා හිතන්නේ මේ දෙන්න කතා කරන්නේ වගේ රස්සාව කෙනෙක් කියලා. හැබැයි ඇතුළේ නිලධාරියා මේ කිසිවක් දන්නේ නැහැ. ඌ මේ කිසිවට සම්මතත් නැහැ. දැන් වංචාකාරයා එළියට ඇවිල්ලා කියනවා ඔයාගේ වැඩේ හරි. ලිස්ට් එකට නම දාන්න ලක්ෂ 5ක් ඕනේ. ඊටු සල්ලි ටික රට යනකොට දෙන්න කියලා. කිසිම සොයා බැලීමක් නැහැ. ගෙඩිය පිටින්ම ලක්ෂ 5 දෙන්න. දැන් ගේමට අහු වෙලා ඉවරයි. සල්ලි දීලා මාස ගාණක් යනකොට අරගේ කිසිම කන්ටැක්ට් එකක් නැහැ. තොරතුරු හෙව්වට තොරතුරක් හම්බ වෙන්නේ නැහැ. කාර්යාංශ එහෙම නිලධාරියෙකුත්. මේ වංචාකාරය කරන්නේ කාර්යාංශයේ නිලධාරියෙක් කියලා මේ වගේ සුපිරි ගේම් ගහන එක. ඔබත් කවදා හරි මේ වගේ වංචාකාරයෙක්ට අහු වෙලා තියෙනවද? මතක තියාගන්න වංචාකාරයන් හරිම බුද්ධිමත්. ඔයාව අල්ලගන්න හැටි ඒගොල්ලෝ හරියටම දන්නවා. ඔබත් ඊට වඩා බුද්ධිමත් වෙන්න. මේ වගේ වංචාකාරයන්ට ආයෙ නම් අහු වෙන්න එපා. ඔබත් Facebook, TikTok, Instagram වැනි සමාජ මාධ්‍ය ජාල භාවිතා කරනවද? ඔබට වැදගත් පාඩමක් ඊළඟ වැඩසටහනින් අපි කියලා දෙන්නම්.